සුබ දවසක් ඔයාලට. අද මම අරගෙන ආවේ ජෙලි පැකට් එකක් විතරක්ම පාවිච්චි කරලා හදන්න පුළුවන් කටේ තියවෙන රස ඩිසර්ට් එකක්. මේක ඔයාලට අමුතු වෙන වෙලාවක වුණත් හදලා දෙන්න පුළුවන් වෙනස්ම මූස් රෙසිපි එකක්. අපි මේක දැන් හදන විදිය බලමු. මේකට අපිට ග්‍රෑම් 100ක ජෙලි පැකට් එකක පවුඩර් එක ඕන. ඒ වගේම අපිට උණු වතුර මිලිලීටර් 150ක් ඕන. දැන් උණු වතුරට මේ පවුඩර් එක එකතු කරලා ජෙලටින් ඔක්කොම දිය වෙනකන් හොඳට දිය කරගන්න. දැන් මේ මිශ්‍රණය ටිකක් නිවෙන්න එළියේ තියලා ඊට පස්සේ පැය භාගයක් ෆ්‍රිජ් එකේ තියාගන්න. පැය භාගයකට පස්සේ එළියට ගත්තම මෙන්න මේ විදිහේ සෙට් උනේ නැති ඒ ටිකක් කුකු මිශ්‍රණයක් තමයි තියෙන්නේ. දැන් මේක ලොකු භාජනයකට මාරු කරගෙන විනාඩි 10ක් බීටරේ උපරිම වේගයට දාලා බීට් කරගන්න ඕන. එහෙම බීට් කරද්දී මේ මිශ්‍රණය 4 ගුණයකින් වගේ වැඩි වෙනවා. ඒ නිසා ඒ ප්‍රමාණයට හරියන විදිහේ භාජනයක් අරගන්න. මේ තියෙන්නේ විනාඩි 10කට පස්සේ අපේ මිශ්‍රණය. දැන් මේක අපි ග්ලාසස් වලට දාගන්න ඕන. එක ජෙලි පැකට් එකකින් අපිට මේ වගේ ග්ලාසස් 4කට දාගන්න පුළුවන්. දැන් මේක පැය එකමාරක් ෆ්‍රිජ් එකේ තියලා ගත්තට පස්සේ මෙන්න මේ වගේ ලස්සනට සෙට් වුණු ඩිසර්ට් එකක් තමයි ලැබෙන්නේ. මෙන්න මේ රස වෙනස් ඩිසර්ට් එක ඔයාලත් හදලා කාලා බලලා රස කොහමද කියලා කමෙන්ට් කරන්න.